අයිබෝන් යාළුවනේ. ඉතින් අද අරන් ආලා තියෙන වීඩියෝ එක තමයි ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන තනතුරු පුරප්පාඩු තමයි අරන් ආලා තියෙන්නේ. පුරප්පාඩු තනතුරු 8ක් දාලා තියෙනවා. පුරප්පාඩු එක ගානේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පුරප්පාඩු මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ channel එකේ පෞද්ගලික අංශය රැකියා, රාජ්‍ය රැකියා, ඒ වගේම පාඨමාලා ගැන වීඩියෝ ගණනාවක් දාලා තිනවා. ඒ වීඩියෝ ගිහිල්ලා බලලා හොඳයි නම් අනිත් අයත් බලන්න share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපි බලමු අද දාලා තියෙන්නේ ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන තනතුරු පුරප්පාඩු. දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන නාරා ආයතනය ශ්‍රී ලංකා ජලද සම්පත් පිළිබඳ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සංවර්ධන හා කළමනාකරණ කටයුතු සිදු කරන හා සම්බන්ධීකරණය කිරීමේ වගකීම බාර ප්‍රධාන ජාතික ආයතනයක් වෙනවා. නාරා ආයතනයේ පාස් සඳහන් පුරප්පාඩු වූ තනතුරු සඳහා අදාළ සුදුසුකම් හා පළපුරුද්ද සහිත පුද්ගලයන්ට අවස්ථා විවර වෙනවා. ඉතින් දාලා තියෙනවා මෙතන තනතුරු ජ්‍යෙෂ්ඨ පද්ධති විශ්ලේෂක වැඩසටහන්කරු, පද්ධති විශ්ලේෂක, සිතියම් විද්‍යාඥ, නාවික, යාත්‍රාපති, බහුමාධ්‍ය සැලසුම්කරු, කොක්ස්වේන් එන්ජින් කාමර නඩත්තු ශිල්පී, ෆැබ්‍රිකේටර්. ඉතින් මේ පුරප්පාඩු ගන්න දාලා තියෙනවා හැම තනතුරකටම එක ගානේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට අයදුම් කරන්න. ඔයාට සුසුකම් තියෙනවා නම් මේක තියෙනවා. ඒ සඳහන් තරු සඳහා අවශ්‍ය සුසුකම් හා වෙනත් විස්තර ජාතික ජල සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිතායතනයේ වෙබ් අඩවිය තුලින් ලබා ගන්න පුළුවන්. ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ link දාලා තියන්නම්. ඔයාලා එතනින් ගිහිල්ලා ඔයාට සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. මොනවාද ඕනේ, ඒ වගේම අයදුම් කරන්නේ කොහොමද, ඒ විස්තර ටික. ඒ වගේම මෙතන දාලා තියෙනවා තවද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබීමේ සංඛ්‍යාව සීමා කිරීමේ අයිතිය නාරා ආයතනයේ සතුය. අධ්‍යාපන සුසුකම් හා සේවා පළපුරුද්ද සනාථ කරන සහතිකවල පිටපතද සමග ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන්ද සම්බන්ධ කරගත හැකි දුරකථන අංකද සහිතව නාරා වෙබ් අඩවියේ පළවන ආදර්ශ අයදුම් පතට අනුව ජීවදත්ත ඇතුළත් අයදුම් පත්‍රය 2025 මාර්තු 20 වන දිනට හෝ එදිනට පෙර පහ සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුය. රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා හෝ දෙපාර්තමේන්තුවල ඉල්ලුම්කරුවන් විසින් අයදුම් පත්‍ර ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය. ඊට පස්සේ දාලා තියෙනවා අයදුම් කළ යුතු ආකාරය. ඊට සඳහන් තනතුරු සඳහා බඳවා ගැනීමේදී සලකා බලනු ලබන සුදුසුකම් හා ඊට අදාළ සියලු විස්තර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ www.sladc.l කියන නිල වෙබ් අඩවියෙන් ප්‍රවේශ වීමෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ පුවත්පත් දැන්වීමට අනුව නිල වෙබ් අඩවියෙන් සඳහන් ආදර්ශ අයදුම් පත්‍රයට අනුව සකස් කරන ලද සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර මගින් තනතුර සඳහා අයදුම් කළ යුතු අතර අයදුම් පත්‍රයේ සඳහන් සුසුකම් සනාථ කිරීමේ සහතික පත්‍රවලට සහතික කළ ඡායා පිටපතක් අයදුම් පත සමග ඉදිරිපත් කළ යුතු වෙනවා. ඊළඟ රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ස්වකීය ආයතනවල ප්‍රධානීන්ගේ මාර්ගයෙන් යොමු කළ යුතුය. අයදුම්පත් බහ එවන කවරයේ ඉහළ වම් කෙළවරේ ඉල්ලුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුය. ඉහත තනතුරු කිහිපයකට අයදුම් කරන්නේ නම් වෙන වෙනම අයදුම් කළ යුතුය. දැනට අයදුම්පත් බාර ගැනීම 2025 3/24 දිනෙන් අවසන් වන අතර නිසි පරිදි අයදුම් කරන ලද අයදුම්පත් එදිනට හෝ එදිනට පෙර සභාපති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අංක 94 පරණ කොට්ටාපාර නාවින්න මහරගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. තවද ප්‍රමාද වී ලැබෙන අසම්පූර්ණ මූලික සුදුසුකම් සපුරා නොමැති හා මූලික සුදුසුකම් සපුරා ඇති බවට සහතික පිටපතක් මගින් සනාථ කර නොමැති නිසි පරිදි ඉදිරිපත් නො වූ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා. ඊළඟ තැපෑලෙන් අස්ථානගත වන හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් පිළිබඳ අප සංස්ථාව වක්කියොන් නොලබේ.
ඊළඟ දාලා තියෙනවා අයදුම්පත් බාර ගන්න අවසාන දිනට ඉහත බඳවා ගැනීමට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු වුවොත් නිල වෙබ් අඩවියෙන් ඒවා යාවත් කාලීන කරනු ඇත. ඉතින් මේ විස්තර තමයි දාලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්න. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට අයදුම් කරන්න. ඔයාලට මේ තනතුරු වලට සුසුකම් තියෙනවා නම් ඉක්මනට අයදුම් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා අනිත් අයට බලන්න share කරන්න වීඩියෝ එක. ඉතින් හැමෝටම ජය වේවා.